හායි කාලෙකට පස්සේ ඔන්න අද අපි අලුත් තැනකට යන්නයි යන්නේ. මේ මැන්චෙස්ටර් වල රන්වේ විසිටර් පාර්ක් එක. මේක එයාපෝට් එක ළඟම තමයි තියෙන්නේ. ඒක හින්දා සාමාන්‍ය මීටර් කීපයක දුරක වගේ ඉඳන් මෙයාලගේ ප්ලේන් අර උස්සනවා බානවා අපිට බලන්න පුළුවන් මේ පාර්ක් එකට ගිහිල්ලා. මෙතන ඇත්තටම පික්නික් ඒරියා එකක් කියලා කියන්නේ. අතන වෙලා ඉතින් මෙතන බංකු එහෙම හැකලා තියෙනවා. කොෆි ෂොප් එකක් වගේ තියෙනවා. ඒකේ මොන හරි අරන් හරි අපි ගෙදරින් මොන හරි අරන් ඇවිල්ලා හරි ප්ලේන් දිහා බලාගෙන කාලා බීලා ඉන්න තමයි තියෙන්නේ. මම ඇත්තටම උතනට යනකොට අපේ ගෙදරින් මට කිව්වේ ප්ලේන් වල එනවා එහෙම එක දිගට කියලා මට අපේ බස් ස්ටෑන්ඩ් එක මතක් වුණේ. ඒ වුණාට ඇත්තටම මම එතනට ගියාට පස්සේ එක ප්ලේන් එකක් එකපාරයි දැක්කේ. ඒ කියන්නේ ඒක ගියාට පස්සේ තව එකක් එන්නේ. එක ළඟ දෙකක් තුනක් කියේ නෑ. මම හිතන්නේ මේ යන්නත් බැරුවෙත් සමහර විට. එනට අක්කා කිව්වා වෙනදා එහෙම එක ළඟ සෑහෙන්න යනවා කියලා. අද මම හිතන්නේ ගියපු දවසේ එච්චර ප්ලේන් තිබ්බේ නෑ. එකක් නගලා හරි බස්සලා හරි වරුණාම තමයි අනික ගියේ. අපි යන්නේ මෙතනට කියලා කිව්වට මට මෙතන ගැන එහෙම ලොකු ආසාවක් තිබ්බේ නෑ. අතන මට තේරෙන්නේ නිකන් නගනවා බස්සනවා බලන්න ඉඳසර කැමැත්තක් ආසාවක් තිබ්බේ නෑ. ඒනට ගිහින් ඇවිල්ලා මම මේ වීඩියෝ එක කරන්න මේකේ හරියට පාර්ක් එකේ නම බලන්න මම සර්ච් කරනකොට තමයි දැක්කේ මෙතන අර සෑහෙන පරණ ප්ලේන් අර නිකන් මියුසියම් එකක් වගේ නවත්තලා තියෙනවා. අර ඒවා කිව්වල බලනකොට මට අපරාධ මට මේ හැමතැනම ඇවිදින්න තිබ්බනේ කියලා හිතුණා. කොහොම හරි මම නොදැනුවත්ව මං හිතන්නේ ඒ ප්ලේන් කීපයක්ම අරගෙන තිබ්බා මගේ වීඩියෝ වලට. මම ඇවිල්ලා බලනකොට මේ තියෙන්නේ මං අතන දැක්ක අරකනේ කියලා හිතන ගානට ඒ වර සෑහෙන වටිනවා. මට ඒක ගැන ලොකු අදහසක් තිබ්බේ නැතුවට. ඉතින් මට හිතුණා ඒව ගැනත් ඔයාලට පොඩ්ඩක් කියන්න. මොකද මට ඉන්න ඔයාලත් ඒවට ආස වෙයි කියලා. හරි මේ තියෙන්නේ නිම්රෝඩ් කියලා ප්ලේන් එකක්. මේක ඇතුළේ පාර්ක් එකේ තිබ්බ හින්දා මම ගත්තා. මේක RAF නිම්රෝඩ් එයාක්‍රාෆ්ට් එක. මේක 1970 ගණන් වල ඉඳන් 2010 වෙනකම් ෆෝක්ලෑන්ඩ් ඇෆ්ගනිස්තාන් ඉරාක් වල යුද්ධ තියෙන කාලේ පාවිච්චි කරලා තියෙනවා. මේක ස්පයි එයාක්‍රාෆ්ට් එකක් කියලා තමයි කියන්නේ. ඒකේ සම්පූර්ණ අර වාසකමත් එක්ක නම කියනවා නම් RAF නිම්රෝඩ් MR2 XV231 කියලා කියන්නේ. මෙයාගේ අන්තිම ෆයිනල් ජර්නි එක තිබිලා තියෙන්නේ 2010 අප්‍රේල් වල. ඒක ලෑන්ඩ් කරලා තියෙන්නේ කෙලින්ම මෙතන මැන්චෙස්ටර් එයාපෝට් එකට. ඊළඟට තියෙනවා මෙතන කැෆේ එක ඇතුලේ කොන්කර්ඩ් එකක්. මම හිතන්නේ ගොඩක් කට්ටිය කොන්කර්ඩ් එක නම් දන්නව ඇති. ඒක ශබ්ද වේගය වගේ දෙගුණයක වේගකින් යනවා කියලා තමයි කියන්නේ. කොන්කර්ඩ් එකේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 2158ක්. මෙතන පාර්ක් එකේ තියෙන්නේ ඇල්ෆා චාලි කියන කොන්කර්ඩ් එක. ඒක බ්‍රිටිෂ් එයාර්වේස් වලට 1976 දී තමයි දීලා තියෙන්නේ. මේක තමයි දෙවනි කොන්කර්ඩ් එක බ්‍රිටිෂ් එයාර්වේස් වලට දීපු. කොන්කර්ඩ් එක තමයි ලෝකේ පළවෙනි සුපර්සොනික් එයාලයින් එක කියන්නේ. ඒකට ඇට්ලාන්ටික් සාගරය පැය 3ක් ඇතුළත පහු කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ඒක ඇතුළේ යන අයට පැසෙන්ජර්ස්ලාට ලෝකේ ගෝලාකාර බව ඇතුළේ ඉඳන් බලන්න පුළුවන්. මෙතන තව තියෙන ට්‍රයිඩන්ට් කියලා ප්ලේන් එකක්. ඒක අතර B Hawker Siddeley Trident 3B කියලා කියන්නේ. ඒකේ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ඇත්තටම මං ගාව නැහැ. උනාට Google search කරපුවාම එනවා. මගේ ෆොටෝ දැම්මේ නැහැ කොපිරයිට් වැදෙන හින්දා. Trident අර medium range එකේ එන්ජින් 3ක් තියෙන ජෙට් එයාලයින් එකක්. ඒ වගේ මේක තමයි පළවෙනි එයාක්‍රාෆ්ට් එක ඔටෝ පයිලට් සිස්ටම් එකක් තියෙන. පළවෙනි Trident එයාලයින් එක ගුවන්ගත වෙලා තියෙන්නේ 1962 දී. ඒතර මේ මැන්චෙස්ටර් එයාපෝට් පාර්ක් එකේ තියෙන Trident එක 1971 ඔක්තෝබර් 15 වෙනිදා තමයි මුලින්ම ගුවන්ගත වෙලා තියෙන්නේ. ඒකට ෆ්ලයින් අවර්ස් 23000ක් තියෙනවා. කොහොමරි මේ වෙනකොට සම්පූර්ණයෙන් Trident එයාක්‍රාෆ්ට් 117ක් හදලා තියෙනවා. මේවා හදන්නේ Hawker Siddeley කියලා ෆැක්ටරි එක. ඒකයි මේ වගේ නම ඉස්සරහට B Hawker Siddeley කියලා තියෙන්නේ. ආයෙ මට වීඩියෝ එකක් ගන්න බැරි වෙච්ච ප්ලේන් එක තමයි Avro RJX කියන්නේ. ඒකේ නම හරියට මං කිව්වත් දන්නේ. මෙතන තියෙන Avro ප්ලේන් එකේ නම Avro 146 RJX. ඒක තමයි UK වල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරපු අවසාන එයාක්‍රාෆ්ට් එක.
ඊළඟ එක තමයි මෙන්න මේක එන්ට්‍රන්ස් එකේමයි තියෙන්නේ. මේකේ නම DC-10 මොනාක් එයාලයින්ස් වල තියෙන DC-10 ප්ලේන් එක තමයි ඔය තියෙන්නේ. මේකේ ඉස්සරහ කෑල්ල විතරක් සම්පූර්ණයෙන් ඔතන සාමාන්‍යයෙන් දැන් එනවා ඇතිනේ ඉස්කෝලවලින් එහෙම. එතකොට ඉස්කෝලවල කට්ටිය ආපුවම වගේ නිකන් ළමයිට ඉඳවලා තියලා මේක ගැන කතා කරන්න පුළුවන් විදිහේ තැනක් විදිහට තමයි ඔතන හඳුන්වන්නේ මම හිතන්නේ. ඒක සාමාන්‍යයෙන් 40 දෙනෙක්ට විතර ඉඳ ගන්න පුළුවන් විදිහට ඉස්සරහා කොටස විතරක් එයාලා අරන් තියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැද්දට එච්චරයි. ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට එච්චරයි. bye. අපි පිටිසේ කියලා කලින්